ඉතින් ඔන්න මේ දවස්වල සමයකේ රස්නයන්ටත් එක්කම ඔස්ට්‍රියාව සහ ජර්මනිය වල තියෙන රස කැවිලි කම්පැනි වලින් කඩි මුඩියේ දිගට හරහට වර්ක් පර්මිට් ඉෂුව කරනවා ලංකාවේ ඉන්න ඔයාලට. ඉතින් ඔයාලත් දකින්න ඇති ගොඩක් Facebook එකේ Instagram එකේ වගේ තමයි වෙනස් social media platforms වල ඔයාලා මේවා දකින්න ඇති. ඉතින් ඔන්න ඔයාලට chance එකක් හම්බලා දිනවා ඔස්ට්‍රියාවටයි ජර්මනියටයි කොහොම හරි එන්න මේ රස කැවිලි කම්පැනි වල වර්ක් පර්මිට් සරහා. ඉතින් අපි මේ අවුරුද්ද කියන්නේ 2026 අවුරුද්ද ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක්ට ඔස්ට්‍රියන් වර්ක් පර්මිට් එකක් ලංකාවේ ඉඳන් ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි ඔස්ට්‍රියන් එම්ප්ලොයර්ස් සාමාන්‍යයෙන් එහෙම ලංකාවේ අයට ඩිරෙක්ට් වර්ක් පර්මිට් එවනවද? එහෙම බැරි වෙලාවත් එව්වොත් ඔයා ඒ වගේ දෙයකට ඇප්ලයි කරොත් ඔයාලට මොන වගේ ප්‍රොසීඩියර්ස් හරහාද මේ ගමන යන්න වෙන්නේ කියන එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ. දැන් අපි බලමු ඇයි යම් කිසි රටක් ඒගොල්ලෝගේ රටේ තියෙන රැකියා පුරප්පාඩු වලට ඒ රටේ මිනිස්සුන්ව බදව ගන්නවා වෙනුවට වෙන රටක මිනිස්සුන්ව බදව ගන්නෑ කියලා. ඒකට හේතුව තමයි අදාළේ රැකියාව කරන්නේ රටේ ප්‍රමාණවත් ශ්‍රම බලකායක් නොමැති වීමනේ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ශ්‍රී ලංකාවේ accounting job වලට vacancies 500ක් තියෙනවා. හැබැයි මේක කරන්න පුළුවන් අය ඉන්නේ 250යි. ඉතින් තව 250ක් ඒගොල්ලන්ට අවශ්‍යයි. ඒකට ශ්‍රී ලංකාවට අවශ්‍යයි. ඒකට ශ්‍රී ලංකාව මොකද කරන්නේ? ඉතින් 250 ඒගොල්ලන්ට වෙන රටකින් හරි අරගෙන ඒ රැකියාව අවශ්‍යතාවය පුරවන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් මෙහෙත් මේගොල්ලෝන්ගේ මොකක් හරි රැකියාව පුරප්පාඩුවක් තියෙනවා නම් ඒ අදාළ රැකියාව කරන්න ඔස්ට්‍රියාවෙන් කාවත් හොයාගන්න බැරි නම් විතරක් ඒගොල්ලෝ මොකද කරන්නේ? මේක ඔස්ට්‍රියාවෙන් එළියේ ඉන්න අයට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ කියන්නේ ලංකාවේ අපේ වගේ අයට අන්න ඒ වගේ අවස්ථාවකදී මෙහි ඔස්ට්‍රියාවේ තියෙන ජොබ්ස් වලට ඇප්ලයි කරලා එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඔස්ට්‍රියාව ගැන කතා කරොත් ඔස්ට්‍රියාවෙත් ඒගොල්ලන්ට රට ඇතුලේ මිනිස්සුන් අයදුම් කරුවන් හොයාගන්න බැරි ජොබ් කැටගරිස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ජොබ් කැටගරි එකක් බලලා ඔයා ඇප්ලයි කරොත් ඔයාලට ලංකාවේ දැන් ඔස්ට්‍රියාවට වර්ක් පර්මිට් එකක් කරහා එන්න සෑහෙන ලොකු chance එකක් තියෙනවා. ඉතින් ඔයා අදාළ ක්ෂේත්‍රය රැකියාව බලලා ඇප්ලයි කරොත් සෑහෙන chance එකක් තියෙනවා කිව්වත් මේක හිතන තරම් ලේසි නෑ. ඒකට හේතුව තමයි ඔයා මොකක් හරි යම් පුරප්පාඩුවකට ඇප්ලයි කරාට පස්සේ ඔයා වෙනුවෙන් ડોකියුමන්ට්ස් ඒ අදාළ ආයතන හිමිකරු මෙහි තියෙනවා. ඒකට රජයේ ආයතනයක්. ඒකට අපි කියන්නේ AMS කියලා. ඉතින් AMS එකට ඒගොල්ලෝ ડોකියුමන්ට් සබ්මිට් කරනවා නේ. සබ්මිට් කරාට පස්සේ AMS එකෙන් බලනවා මේක කාටද දිය යුත්තේ කියලා. ඉතින් එතනදී ඒගොල්ලෝ මුලින් බලන්නේ ඔස්ට්‍රියන් සිටිසන්ස්ලාට මේක කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔස්ට්‍රියන් සිටිසන් කෙනෙක් මේ ජොබ් එක කරන්න පුළුවන් ඔස්ට්‍රියන් සිටිසන් කෙනෙක් යාලට හොයාගන්න බැරි වුණොත් ඒගොල්ලෝ ඊළඟට බලනවා ඔස්ට්‍රියාව තුළ දැනට ජීවත් වෙන අනිත් යුරෝපා රටවල් වල පුරවැසියන්ට මේක කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ එහෙම කරන්න කැමති කෙනෙක් මේක ඉන්නවද කියලා බලනවා. ඉතින් එහෙමත් කෙනෙක් හොයාගන්න බැරිනොත් අපි වගේ ඒ කියන්නේ අනිත් third world countries වල ලංකාව, ඉන්දියාව, පාකිස්තාන වගේ චීනය වගේ අනිත් රටවලින් ඇවිල්ලා මෙහි ජීවත් වෙන third world countries වල අයට මේ රැකියාව කරන්න පුළුවන්ද කියන එක බලනවා. ඒ කියන්නේ එහෙම කරන්න කැමති කෙනෙක් ඉන්නවද කියලා බලනවා. එහෙමත් හොයාගන්න බැරිනොත් විතරයි මේ රස්සාව ඔස්ට්‍රියාවෙන් එළිය කෙනෙක්ට යන්නේ. ඒ කියන්නේ ඔයා වගේ ලංකාවේ ඉන්න කෙනෙක්ට ඩිරෙක්ට් මේ ජොබ් එක අපිට ඇප්ලයි කරලා ඔස්ට්‍රියාවට එන්න අවස්ථාවක් AMS එක ලබා දෙන්න. ඉතින් එහෙම AMS එක අප්‍රූවල් එක දීපුවාම ඒ අප්‍රූවල් එක තමයි ඉමිග්‍රේෂන් එක ඒක පාදක කරගෙන ඔයාලට වීසා එක ඉෂුව කරන්නේ. ඉතින් මෙතනදී ඔයා දැනගන්න ඕන එක දෙයක් තමයි මේ රැකියාව ඔයාලට දෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ආයතන හිමිකරුට හිමි වෙන්නේ නැහැ. ඒක ආයතන හිමිකරු සහ AMS එක කියන මේ කොටස් දෙකේම එකතුවකින් තමයි ඒ ඔයාලට මේ රැකියාව දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් දැන් අපි බලමු බැරි වෙලාවත් ඔයා මේ ඇප්ලයි කරන ඔස්ට්‍රියාවේ ජොබ් වේකන්සි එකට ඔයාව තේරුණොත් අදාළ ආයතන හිමිකරු ඔයාව තෝරගත්තොත් ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් ඊළඟට වෙන්නේ අදාළ ආයතන හිමිකරු ඔයාට වර්ක් කොන්ට්‍රැක්ට් එක එවනවා. ඊට පස්සේ වර්ක් කොන්ට්‍රැක්ට් එක එවට පස්සේ ඔයාලට පුළුවන් වීසා එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා අනිත් ડોකියුමන්ට්ස් එක්ක මේ කොන්ට්‍රැක්ට් එකත් එක්ක වීසා එකට ඇප්ලයි කරාට පස්සේ ඉමිග්‍රේෂන් එකෙන් මොකද කරන්නේ? ඔයාගේ මේ ජොබ් කොන්ට්‍රැක්ට් එක යවනවා අර මම කලින් කිව්ව AMS කියන ඔෆිස් එකට. ඒ AMS ඔෆිස් එකට ඒගොල්ලෝ එක යවලා ලේබර් මාකට් ඇසස්මන්ට් එකක් කරනවා. ඉතින් ඒ ලේබර් මාකට් ඇසස්මන්ට් එක කියන්නේ අර මම කලින් කිව්ව ප්‍රොසෙස් එක. ඒ කියන්නේ අදාළ රටේ ඔස්ට්‍රියාවේ මේ ජොබ් එක කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද? මුලින්ම ඔස්ට්‍රියන් සිටිසන්ස්ලාට මේක කරන්න පුළුවන්ද? ඊට පස්සේ ඔස්ට්‍රියාව ඇතුළේ ඉන්න අනිත් යුරෝපා රටවල් වල ඉන්න මිනිස්සුන්ට මේක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔස්ට්‍රියාව ඇතුළේ දැනට පදිංචිලා ඉන්න අපි වගේ වෙනත් රටවල් වලින් ඇවිල්ලා පදිංචිලා ඉන්නට මේක කරන්න පුළුවන්ද? ඉතින් මේ වගේ මෙන්න මෙයාලට මේක කරන්න පුළුවන් සහ හැම කෙනෙක් හොයාගන්න පුළුවන් ඔස්ට්‍රියාවේ කියන එක ඒ ලේබර් මාකට් ඇසස්මන්ට් එක කරනවා. ඉතින් ඔයාලට දැන් හිතෙන්න පුළුවන් AMS ඔෆිස් එක කොහොමද එහෙම අය හොයාගන්නේ කියලා. ඉතින් ඇත්තම කතාව තමයි එහෙම රස්සාවක් නැතුව සහ රස්සාවක් හොයමින් ඉන්න අයගේ ලිස්ට් එකක් AMS ඔෆිස් එක සතු තියෙනවා. ඉතින් ඒ වගේ ලේබර් මාකට් ඇසස්මන්ට් එකක් කරද්දී අදාළ ඒ ලිස්ට් එකේ කාව හරි මේ ජොබ් එක සම්බන්ධ කලින් ඇප්ලයි කරපු මේ වගේ මේ කැටගරි එකකින් එන ජොබ් එකක් ඇප්ලයි කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ ලිස්ට් එකේ තාම ජොබ් එකක් නැතුව ඉතින් ඔයා වෙනුවට එයාට තමයි ජොබ් එක යන්නේ. එහෙම කෙනෙක් හොයාගන්න බැරි වුණොත් විතරයි මේ ජොබ් එක ඔයාට එන්නේ. ඉතින් එහෙම ඒගොල්ලෝ AMS එකෙන් අප්‍රූවල් එක දුන්නොත් ඒ AMS අප්‍රූවල් එක ඉමිග්‍රේෂන් එකට දෙනවා. ඉතින් ඉමිග්‍රේෂන් එකේ AMS එකේ අප්‍රූවල් එක බේස් කරගෙන තමයි ඊළඟට ඔයාලට වීසා එක ඉෂුව කරන්නේ. අර මම ගොඩක් දේවල් කතා කරා. අකවර Facebook එකේ Instagram එකේ තිබ්බාර ඔස්ට්‍රියාවේ ජර්මනි රස කැවිලි කම්පැනිස් වල වේකන්සිස් වලට ලංකාව ඉඳන් එන හැටි කතා කරේ නෑ නේද? ඉතින් ඔයාට ඔයාගේ බැංක් එකේ තියෙන සල්ලි එහෙම නැත්නම් ඔයා මෙච්චර කල් ජීවිත කාලය පුරාටම හම්බ කරපු සල්ලි ඔයාට එපා වගේ හිතෙනවා නම් ඔයාට ඒ සල්ලි වැඩි වගේ හිතෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වලට ඇප්ලයි කරාට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ඇත්තම කිව්වොත් මේ වගේ ක්‍රම හරහා කවදාවත් ඔස්ට්‍රියාව සහ ජර්මනි කියන රටවල් වලට කවදාවත් එන්න බෑ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට ලංකාව වගේ රටකින් කෙලින්ම ඒ කියන්නේ ඩිරෙක්ට් මේ ඔස්ට්‍රියාව හෝ ජර්මනියට වර්ක් කරන්න
එන්න බැයිද වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරලා එහෙම එන්න බැයිද කියලා. ඇත්තටම මෙතන බැරිකමක් නැහැ පුළුවන්. හැබැයි අර මං කිව්වා වගේ අර ලේබර් ජොබ්ස් වලට නෙමෙයි. ඉතින් මෙන්න මේකේ පේනවා වගේ දැනට ඕස්ට්‍රේලියාව තුළ ඩිමාන්ඩ් එකක් තියෙන ක්ෂේත්‍ර වල ජොබ්ස් වලට විතරයි ඔයගොල්ලන්ට ඇප්ලයි කරලා හරියට සාර්ථකව වර්ක් පර්මිට් එක කරා ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙනවා healthcare and nursing, IT and technology, engineering and skilled trades, construction, hospitality and tourism, transport and logistics. ඉතින් මෙන්න මේ වගේ ෆීල්ඩ්ස් වලට ඇත්තම කිව්වොත් ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ලෝකෙ අනිත් රටවලත් මාර්ම වශයෙන් ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාව ඇතුළේ ඇත්තටම ගත්තොත් මේ රැකියා ක්ෂේත්‍ර වලින් ලොකු හිඟයක් තියෙනවා. ඉතින් ඒ හින්දාම තමයි ඒගොල්ලෝ අනිත් රටවල ඇදුම්කරුවන්ට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ රැකියා ක්ෂේත්‍ර වල නිරත වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. shit. ඉතින් මම මේ පෙන්නුවා ක්ෂේත්‍ර හරහා ඔයාට ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට වර්ක් පර්මිට් එකක් කරා ඩිරෙක්ට් මෙන්න ඕන නම් ඔයාට නිකම්ම බෑ. ඔයාට ඒ සඳහා ක්වොලිෆිකේෂන්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ක්වොලිෆිකේෂන් කියලා මම මෙතන අදහස් කරන්නේ ඔයාට එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් සහ වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඕන. එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් කියන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාට ඩිග්‍රී එකක්වත් අඩුම ඩිප්ලෝමා එකක්වත් අදාළ ෆීල්ඩ් එකෙන් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට අපි හිතමු චෙෆ් හරි එහෙම නැත්නම් නර්සින් හරි කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාට ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි තියෙන්න ඕනේ. ඒ වගේම තමයි එහා ඒ ෆීල්ඩ් එකෙන්ම ඔයාලට වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ අවුරුදු 3ක 4කවත්. මේ දෙකම ඔයාගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් සහ ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් කියන මේ දෙකම ලංකාවේ යම් පිළිගත් ආයතනයක වෙන්නම ඕනේ. ඉතින් මේ දෙකම ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් අර මම කලින් පෙන්නපු ඒ ක්ෂේත්‍ර හරහා ඒ ජොබ්ස් වලට ඇප්ලයි කරලා වර්ක් පර්මිට් එකක් කරා කෙලින්ම ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට එන්න. ඒ වගේම තමයි අනිත් වැදගත්ම දේ තමයි මෙන්න මේක. මම අර ඔයාලට කලින් කිව්ව සුදුසුකම් දෙකම ඔයාලා සපුරුවත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ හැකියාව නැත්තම් ඒ තමයි භාෂාමය හැකියාව. ජර්මන් භාෂාව අනිවාර්යයෙන්ම ඔයාලා සමත් වෙලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම B2 level එකකින් ඔයාලට අවශ්‍ය වෙනවා මෙහිදී මේ මම කියපු ඒ අදාළ ෆීල්ඩ්ස් වලින් රැකියාවල් කරන්න. හැබැයි ඇප්ලයි කරද්දී සමහරට මේ B2 අවශ්‍ය නොවෙන්න පුළුවන්. සමහරට B1 වලින් ඔයගොල්ලන්ට ඇප්ලයි කරලා එන්න අවස්ථාව ලැබෙයි. මොකද මෙහි ඕනතරම් කට්ටිය ඉන්නවා එහෙම B1 ජර්මන් B1 වලින් ඇප්ලයි කරලා ආපු අය. හැබැයි ඒගොල්ලන්ට මෙහිදී ජර්මන් B2 අනිවාර්යෙන් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට අනිවාර්යෙන්ම ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ක්වොලිෆිකේෂන්ස් තුනක් තියෙන්න ඕනේ. එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස්, වර්ක් එක්ස්පීරියන්ස් සහ භාෂාමය හැකියාව, ජර්මන් භාෂාමය හැකියාව අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. මෙන්න මේ වර්ක් පර්මිට් එක කරා ඕස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳන් කෙලින්ම එන්න අවශ්‍ය නම්. එතකොට දැන් ඔයාලා ඔළුවට ගන්න ඕනේ කරුණු කාරණා කීපයයි තියෙන්නේ. ඒ තමයි අංක 1 තමයි මේ වගේ රටක සාමාන්‍යයෙන් ජොබ් එකක් ඒගොල්ලෝ රටින් එළියට ඉෂුව කරන්නේ මේ රටේ ඒ ජොබ් එක කරන්න මිනිස්සුන්ගේ යම් හිඟයක් තියෙනවා නම් විතරයි. එතකොට අර මම කලින් පෙන්නපු කැටගරිස් වලට වැඩි නැති ක්ලීනර්, වේටර්, එතකොට ෆැක්ටරි වර්කර්ස් වගේ ජොබ්ස් වලට කවදාවත් මේ රටේ AMS එකෙන් ඔයාලව පිටින් හයර් කරන්න ඉඩ දෙන්නේ නැහැ මෙහි එම්ප්ලොයිස්ලාට. ඒකට හේතුව තමයි මෙහි ඕස්ට්‍රේලියාව, ජර්මනිය වගේ රටවල ඒ වගේ ජොබ්ස් වලට ඕන තරම් කට්ටිය ඉන්නවා කිසිම හිඟයක් නැහැ. ඒ වගේ ජොබ්ස් වලට මෙහි මිනිස්සුන්ගෙන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ කවදාවත් මෙහි රජය ඉඩ දෙන්නේ නැහැ ඔයාලව පිටින් හයර් කරන්න. අනිත් දේ තමයි මම කියන්න ඕන තව දෙයක් තියෙනවා. මෙහි සාමාන්‍යයෙන් ටැක්ස් ගෙවාගෙන අවුරුද්දක් දෙකක් හිටපු මිනිස්සෙක්ව එකපාරක් හරි රස්සාවෙන් එළියට දැම්මොත් එයාට ඊළඟ රස්සාව හම් වෙනකන් රජයෙන් යම් දීවනාවක් ගෙවනවා, සැලරි එකක් ඔය එකක් ගෙවනවා. ඉතින් ඒ වගේ අය ඉන්නවර ලිස්ට් එකේ. ඉතින් ඒ වගේ අය ඉන්නකොට කවදාවත් ඔයාලා වගේ කෙනෙක්ට ඒ ජොබ් එක දෙන්න මෙහි රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. මොකද රජයට බරක් වෙලා ඉන්න මිනිස්සු ඉන්නකොට ඒ රස්සාව එයාලට දෙනව වෙනුවට ඔයාලට ඒක දෙන්න රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනිත් දේ තමයි ඔය එම්ප්ලොයර්ට ඔයාව ගන්න අවශ්‍ය වුණත් ඒ තීරණය සම්පූර්ණයෙන්ම ඒ පවර් එක යට නැහැ. මම අර කලින් කිව්වා වගේ ඒක මෙහි MS එකත් එක්ක සම්බන්ධව යන්නේ. ඉතින් කවුරුම හරි කෙනෙක් ලංකාවේ ඉන්න කෙනෙක් හෝ ඒවා නැත්නම් යුරෝපයේ ඉන්න කෙනෙක් හෝ ඒවා මේ වගේ කම්කරු ජොබ් වලට වේටර්, ක්ලීනර්, ෆැක්ටරි වර්කර්ස් වගේ දේවල් වලට ඕස්ට්‍රේලියාවට ජොබ් වේකන්සිස් තියෙනවා. අපි ඔයාලට වර්ක් පර්මිට් හදලා දෙන්න වගේ දේවල් කිව්වොත් රැවටෙන්න එපා. ඒගොල්ලන්ට මම මේ කිව්ව කතාව හොඳට ඔලුවට ගන්න. ඔයාලගේ මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි නැති කරගන්න එපා. ඒ වගේ අයට දීලා. මොකද කවදාකවත් එහෙම ඒ විදිහට මේ රටවල් වලට එන්න බෑ. මම අර ඔයාලට පෙන්නපු විදිවලට අර වෙන කිසිම විදිහකින් ඔයාලට මේ රටවල් වලට එන්න අවස්ථාවක් නැහැ.